සියලුම මීන ලග්න හිමියන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි බලමු එළඹෙන ජුනි මාසය ඔබට මොන වගේ වේවිද කියලා. ඔව්. මේ ජුනි මාසය ගැන අපිට කතා කරන්න බෑ මේ පහුගිය දවස්වල නැත්නම් මේ මැයි මාසයේ සිදුවෙච්ච ප්‍රධාන ග්‍රහමාරු 3 සහ ඊට කලින් සිදුවෙච්ච සෙනසුරු මාරුව ගැන කතා නොකර. ඇත්තටම රාහු ග්‍රහයා ඔබගේ 12 වැන්නට සහ කේතු ග්‍රහයා ඔබගේ 6 වැන්න නැත්නම් සිංහ රාශියට මූල ත්‍රිකෝණ බලයෙන් පැමිණෙනවා. ඒ වගේම ඔබගේ ලග්නාධිපතියා ඔබගේ 4 වෙනි භාවයෙන් නැත්නම් මිථුන රාශියට පැමිණෙනවා. ඒ වගේම වැදගත්ම කාරණය තමයි දුකට අධිපති සෙනසුරු ග්‍රහයා ඔබගේ පළවැන්නට නැත්තම් ඔබගේ ලග්නයට පැමිණෙනවා. ඒ රාෂ්ටක යක් ඔබට ඇති කරමින්. මෙහෙම කිව්වට බය වෙන්න එපා. ඒක හඳුන්වන නමක් විතරයි. නැත්නම් ඔය සෙනසුරු කියන එක්කෙනා ඔය කියන තරම් කරදර කරන්නේ නැහැ. ඉතින් අපි මේ ප්‍රධාන ග්‍රහමාරුත් එක්ක සලකමින් තමයි අපි ජූනි මාසය ගැන මොනවා හරි පුරෝකථනයක් කරනවා නම් කරන්න සිද්ධ වෙන්නේ. ඔව් ඔබට ඒ රාෂ්ටකයක් තියෙනවා. ඒ රාෂ්ටකයට පිළියම් තියනවා කරන්න ඔබගේ ජ්‍යොතිෂ වේදියා හම්බ වෙලා ඒකට පිළියමක් කරගන්න. ඊට පස්සේ ඔය ඒ රාෂ්ටක ගැන හිතන්න යන්න එපා. ඒ රාෂ්ටකයක් Tamanට තියනවා කියලා හිතන වාරයක් පාසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. නැත්තම් ඒට පිළියම් කරලා ඒ රාෂ්ටකේ පැත්තකින් තියන්න. කොහොමත් ඔය මීන ලග්න හිමියෝ කියන කට්ටිය නහයෙන් උඩට වතුර ගලනකම් දේවල් ගණන් ගන්න නැති කට්ටිය. මම කියන්නේ ඒක හොඳයි ඒ විදිහටම ඉන්න. කොහොමත් මීන ලග්න හිමියන්ට තාම ඒ රාෂ්ටකේ ඍජු බලපෑම් ආවේ නැහැ. මම කියනවා ඒවා එන්නත් එපා කියලා. ආවත් තමන්ගේ ප්‍රශ්න ගෙයින් පිටතට අරන් යන්න එපා. නිතර හිතන්න එපා තමන්ට ඒ රාෂ්ටකයක් බලපැවැත්වෙන වග. එතකොට තමයි එහි බලපෑම නැත්තම් නරක දේවල් වල බලපෑම ඔබේ හිසට එන්නේ. කොහොමත් ඒ රාෂ්ටකයකින් ඔබට දෙන පරිණතභාවය වෙන කිසිම දෙයකින් මේ ග්‍රහවලල් ඇතුලේ දෙන්නේ නැහැ. ඔය අවුරුදු 2මාරේ එකතු කරගන්න දේවල් සහ ඔබ ඉගෙන ගන්න පාඩම් මුළු ජීවිත කාලයටම ඔබට පණ්ඩරයක් ලබා දේවි. රවි බුධගේ එකතුවක් තුන්වැන්නේ සහ ඔබගේ ලග්නාධිපතියා 4 සංයෝග වීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම කුජ තමන් 5 වෙනි භාවයේ මෙච්චර කල් ගත කරේ. එයා 5 වෙනි භාවයෙන් 6 වෙනි භාවයට ගිහිල්ලා මූල ත්‍රිකෝණ කේතුත් එක්ක සංයෝග වෙනවා. ඒකින්ද බොහෝම ප්‍රබල ශක්තියින් රැසක එකමුතුවක් අපට මෙතනදී දැක ගන්න පුළුවන්. මුලින්ම මම ඔබට කල්පනාකාරී විය යුතු පැත්තක් ගැන කියන්නම්. ඔබට සෞඛ්‍ය ගැටලු කිහිපයක් මේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් උදරය ආශ්‍රිතව සහ යටිබඩ ආශ්‍රිතව ප්‍රදේශයේ ඇතිවන ප්‍රශ්න. මේවා බොහෝ වෙලාවට ආහාර විසවීම වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. කුඩා දරුවන් ඉන්නවා නම් මීන ලග්නේ විශේෂයෙන් ඔය පැරසයිටික් ප්‍රොබ්ලම්ස්, ඒ කියන්නේ ඔය පණු අමාරු නැත්තම් ඔය දැනට ඔය ඩෙන්ගු රෝගය, ඔය නොයෙක් මදුරුවන්ගේම බෝවන ප්‍රශ්න තියෙන අන්න ඒ වගේ දේවල් වලට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. අර සතුරන් මර්ධනය වන හැකියාවක් සහ ඔබට ඉදිරියට යෑමේ ප්‍රබල හැකියාවක් කුජ සහ කේතු ඔය ගින්දර දෙක සංයෝග වීමෙන් පෙන්නුවාට හෙල්ත් ඉෂුස් නැත්තම් ඔය වගේ නොයෙක් ප්‍රශ්න සෞඛ්‍යමය ගැටලු ඔබට එන්නට පුළුවන්. විශේෂයෙන් ඔබ රැකියාව කරන්නේ රේඩියේෂන් එක්ක නැත්තම් විකිරණ එක්ක නම්, ඒ වගේම ඔබ රැකියාව කරන්නේ වසවිස එක්ක නම්, කියන්නේ වල්නාශක කෘමිනාශක වගේ දේවල් නැත්තම් පර්යේෂණාගාරවල ඔබ රැකියාවක් කරනවා නම් අන්නේ කට්ටිය පොඩ්ඩක් පරිස්සමෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න. නැත්තම් ඒවට निराවරණය වීමේ හැකියාව
තරමක් දුරට වැඩි කියලා අකමැත්තෙන් උනත් කියන්න වෙනවා. ඔබ යම් කිසි දෙයකට මූල්‍යමය වශයෙන් ණයක් කරන් තියෙනවා නම් මෙතෙක්කල් කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්වයක හිටියනම් ඔබේ ණය ගෙවන්නට හොඳින් කළමනාකරණය කරගන්නට ඉදිරියේදී පෙළඹේවි. ඔබ ඉගෙනීමේ ඉගැන්වීමේ කටයුතු වල රැකියා කරන්නෙක් නම් ඒ සඳහා හොඳ මාර්ගයක් ඉදිරියේදී ඔබට විවර වේවි සහ එමගින් ඔබට ඔබේ මූල්‍ය ශක්තිය ඉහළ නංවා ගන්නට හැකි වේවි. ඒ වගේම තරඟ වලට නැත්තම් තරඟ විභාග වලට මුහුණ දෙන්නන්නන්ට ඉතාමත් හොඳ කාලයක් තමයි මේ ඉදිරියට එන්නේ. නමුත් තරඟ වලින් ජය ලැබුණට අන් අය සමග තරඟ කරන්නට යන්න එපා කියලා මං ඔබෙන් ඉල්ලා ඉන්නවා. ඒ මොකක්වත් නෙමෙයි. ඔය තරඟය කියන එක තුලින් අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ අනවශ්‍ය පීඩනයක් සහ කලකිරීමක් විතරයි. ඇතැම් තරඟ වලින්. හැබැයි මම මේ කියන්නේ විභාග ගැන එහෙම නෙමෙයි. කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවල් කරන අයට ඉගෙනීමේ ඉගැන්වීමේ කටයුතු කරන කට්ටියට මුලින් කිව්වා වගේ ඒ වගේම අලෙවිකරණය මූල්‍ය ක්ෂේත්‍රවල වැඩ කරන අයට ඉතාමත් සුබයි. ඔවුන් වෙනදාට වඩා ක්‍රියාශීලී වේවි. ඔවුන්ගේ තීරණ වෙනදාට වඩා තියුණු වේවි. ඒ නිසා රැකියාවේ ආශ්‍රිතව ඔබට නිර්මාණය වන පරිසරය ඉතාමත් සුබ බවයි කියන්නට තිබෙන්නේ. රාහු අවුරුදු 1.5ක් විතර ඔබගේ 12 පැන්නේ සිටිනවා. ඔබ විශේෂයෙන් ටෙක්නිකල් පැත්තේ වැඩ කරන කෙනෙක් නම් ඔබ කාර්මික අංශයේ වැඩ කරන කෙනෙක් නම් ඔබට ඉතාමත් හොඳයි. ඔබ ඇඟ මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔබට ඉතාමත් හොඳයි. කුමන හෝ ටෙක්නිකල් අංශයක කියන්නේ වාහන හදන කෙනෙක් නැත්නම් වඩු කර්මාන්තයේ පෙදරේරු කර්මාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන අයට මේක ඉතාමත් හොඳ කාලයක්. රාහු කොහොමත් ටෙක්නිකල් අංශයට උදව් කරන කෙනෙක්. ඒ වගේම විදේශ අධ්‍යාපනය විදෙස් මුදල් එක්ක ගනුදෙනු කරන අයට ඉතාමත් සුබ කාලයක්. කෙටි විදේශගත වීම පෙන්눔 කරන කාලයක්. වරින් වර ඔබට විදේශගත වෙන්න තිබුණා නම් අන්න ඒ වගේ දේවල් ඉෂ්ට කරගන්න ඉතාමත් සුදුසු කාලයක් බවයි පේන්න තියෙන්නේ. ඒ වගේම රැකියාවකට වගේ දෙයකට නැත්තම් ඔබ බලාපොරොත්තු වෙන විදේශ ශිෂ්‍යත්වයක් වගේ දෙයක් ඒ වගේ දේවලුත් ඉෂ්ට සිද්ධ වෙන්න හොඳ කාලයක් හැටියටයි මම මේ කාලය දකින්නේ. ඔබගේ 4 වෙන්නට ගෝචර වෙන ඔබගේ ලග්නාධිපතියා ඉතාමත් වේගවත් ගමනකින් තමයි මේ දවස්වල ගමන් කරන්නේ. මේ නිසා ඔබගේ 4 වෙන්න ආශ්‍රිතව යෙදෙන කටයුතු කාරණා විශේෂයෙන් ඔබේ සිතුවිලි ඔබගේ මවගේ නැත්තම් මව් පාර්ශවයෙන් ඔබට ලැබෙන්න තියෙන ප්‍රවේණිය සහ ඔබගේ නිවසේ කටයුතු වෙනදාට වඩා ලහිලහියේ සිද්ධ වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය පරිදි ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වෙන බවක් තමයි පේන්නේ. මොකද මාස 6ක් වගේ කාලයක් මාස 5ක් වගේ කාලයක් ඇතුළත ගුරු ග්‍රහයා Tamanට නුහුරු වේගවත් බවක් පෙන්වනවා. ඔහු තමන්ගේ උච්ච රාශිය වෙච්ච කටක රාශියට ගිහිල්ලා නැවත වතාවක් මාස 1මාරක් වගේ කෙටි කාලයකදී රෙට්‍රෝග්‍රේඩ් වෙනවා. මේක ගුරුට නැත්තම් ආපස්සට එනවා. මේක ගුරුට හුරු ගමනක් නෙමෙයි. නමුත් මේ ගමන් විලාශය මීන ලග්න හිමියන්ට විශේෂයෙන් සුබයි. නමුත් මම නැවත වතාවක් කියනවා ඔබ ඔබේ සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. පළවෙනි ලකුණෙන් දෙකෙන් ඔබ ගොඩ වැදකම් කරන්නේ නැතුව ඒ ප්‍රශ්නය වෛද්‍යවරුන්ට බාර දෙන්න. ඔවුන් ඔබට අවශ්‍ය ප්‍රතිකාර කරලා ඔබව සුවපත් කරાવી. එහෙනම් සියලු මීන ලග්න හිමියන්ට සුබ ජූනි මාසයක් ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. අපි ඉදිරියේදීත් සාකච්ඡා කරමු මේ කොට 12 ඇතුලේ හැංගිලා තියෙන ලස්සන දේවල් ගැන.